මගේ channel එකට ඔයගොල්ලන්ව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මට හරිම සතුටුයි මොකද දවසින් දවස මගේ චූටි channel එකට එක එක්කෙනා එකතු වෙන එක ගැන මට හරිම සතුටුයි. ඉතින් ඒ එකතු වෙච්ච හැමෝටම මම ගොඩාක් ආදරෙයි. මට ගොඩක් දන්නේ නැති නංගිලගෙන් මැසේජස් එනවා මන් දාපු ප්‍රොඩක්ට්ස් ගැන. ඉතින් මම අද ඒක ගැනත් ටිකක් කියලා ඔයගොල්ලෝ දකින්න ඇති මම දාලා තියෙනවා අද මොකක් ගැනද කියන්නේ කියලා. ඒක ඇවිත් මැජික් හෙයා ඔයිල් එකක්. හරිද? ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් දැන් අපිට ගන්න ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩේට ගන්න ප්‍රොඩක්ට්ස් තියෙනවා. මගේ කොණ්ඩේ ඇත්තටම ටිකක් ඩැමේජ් හෙයා එකක්. දැන් ඒක ටිකක් අඩුයි. මොකද මම මගේ කොණ්ඩේට දෙන්න තියෙන වද ටික ඔක්කොම දීපු කෙනෙක්. මම ඔයගලන්ට බලන්න මේකේ වීඩියෝ එකේ ෆොටෝස් ටිකක් දාන්නම්. ටිකක් නෙමෙයි මොකද මම ඇත්තටම ගොඩක් ෆොටෝස් ගන්න කැමති නිසා මං ගාව හැම එකම වගේ ෆොටෝ තියෙනවා. ඒ කියන්නේ මම කරපු දේවල් වල. මං ඉස්කෝලේ යන කාලේ මගේ කොණ්ඩේ ගොඩක් ෂයිනි හොඳ හෙල්දි හෙයාර් එකක් තමයි මට තිබුණේ. හරිද? ඒක මම ඉස්කෝලේ යන කාලේ ගත්ත ෆොටෝස් නම් හරිම අඩුයි. මොකද ඒ කාලේ ෆොටෝස් ගන්න තරම් එහෙම ලොකු මයින්ඩ් එකක් තිබුණේ නැහැ අපිට. අපේ කාලේ මං කියන්නේ. ඉතින් මගේ ග්‍රේඩ් 1 වලට මාව බාර දෙන වෙලාවේ මං ඩොන්කි කට් එකක් හබලා ඉඳලා තියෙන. ඒකේ මගේ ෆොටෝ එකක් තියෙනවා. මං ඒකේ මූණ දාන්න නැතුව කොණ්ඩේ විතරක් පෙන්න දාන්නම් ඔයගලන්ට. එතකොට ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන් මගේ කොණ්ඩේ මොන වගේද චූටි කාලේ දැන් තිබ්බේ කියලා. මගේ කොණ්ඩේ ගොඩක් ෂයිනි හෙයා එකක්. මගේ අම්මිගේ වගේ. මගේ අම්මිගේ. ඒ කියන්නේ මාව දන්න අය දන්නවා. මගේ අම්මිගේ කොණ්ඩෙත් ගොඩක් තික් ෂයිනි හෙයා එකක්. මං ඕනනම් අම්මිගේ ෆොටෝ එකකුත් දාන්නම්. එයාගේ කොණ්ඩෙත් එක්ක. එයාට තියෙන්නේ ලොකු දිග කොණ්ඩයක්. දැන් නම් එයාගේ වයසට දැන් ගොඩක් කොණ්ඩේ ගිහිල්ලා අනික මෙහෙ ආවට පස්සේ එයාගේ කොණ්ඩේ ගොඩක් මෙහෙ වතුරට යන්න ගත්තා. ඉතින් මම කොණ්ඩේ සම්බන්ධව කතා කරන්නේ මම එහෙම ලොකුවට ඒක ගැන රිසර්ච් කරපු කෙනෙක් නෙවෙයි. මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මං ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෙක්ගේ අක්කි කෙනෙක්ගෙන් තමයි මං කොණ්ඩේ හැදුවේ. ඉස්කෝලේ යන කාලේ කියන්නේ O levels ඉවර වෙලා කොහොම හරි O levels ඉවර වෙලා අපි යන ඉස්කෝලේට යන ටයිම් පීරියඩ් එකේ තමයි මං කොණ්ඩේ හැදුවේ. හැදුවේ කියන්නේ මට ඇත්තටම හොඳ ස්ට්‍රේට් ෂයිනි හෙයා එකක් තිබුණේ. ඒ වුණාට ළමයි කරනවා දැක්කම ආසාවට තමයි මං ඒක කරේ. මොකද මට ගෙදරින් ඒවට පර්මිෂන් නැහැ. මගේ තාත්තා එහෙම ටිකක් ස්ට්‍රික්ට්. එතකොට මම ඒ ට්‍රීට්මන්ට්ස් කොණ්ඩේට කරගෙනත් මං ගෙදර ඇවිල්ලා ක්ලිප් එකක් ගහගෙනමයි හිටියේ ටික දවසක් යනකම් අම්මා තාත්තව ෂේව් කරනකම්. මට වගේ එහෙම ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? ඊට පස්සේ කොහොම හරි මම ඒ මොනවාද ඒක කරපු ට්‍රීට්මන්ට් එක කොණ්ඩේ මං ස්ට්‍රේට් කරේ. ඒ අක්කට කියලා මං කොණ්ඩේ ස්ට්‍රේට් එකක් කරේ. ඉතින් ඒ ස්ට්‍රේට් එකෙන් පස්සේ හැබැයි ඒක ස්ට්‍රේට් එකක් නෙවෙයිලු. මං දන්නේ නැහැ ඒ කාලේ. දන්නේ නැති නිසා තමයි දන්න කෙනෙක්ගෙන් කළේ. එයා මට ඒක කරලා ඉවර වෙලා කිව්වා දවස් 3කින් ඔයා කොණ්ඩේ වොෂ් කරගන්න. ඒක ගෙදර කරගත්තත් ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා. මම හරි මාසාවෙන් ගෙදර ඇවිල්ලා ඉවර වෙලා කොණ්ඩේ වොෂ් කරාට පස්සේ ඒක ගියා. ඊට පස්සේ මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වුණා. ඩැමේජ් වෙලා කියන්නේ යන්න ගත්තා මාරම විදිහට යන්න ගත්තා. ඊට පස්සේ එතකොට මම එහෙම ඇත්තටම ඒ කාලේ සැලොන් එකකට ගිහින් තිබුණේ නැහැ. මං ගේ ගාව සැලොන් එකකට ගිහලා ඒකම දන්නෙත් නෑ. හැබැයි මං දැකලා කරලා තියෙනවා අර ගෙවල් ළඟ නිසා හැම ටිකක් අර
ටිකක් එහෙම අඳුරලා ඇරෙන්න මම සැලොන් එකකට ගිහින් තිබුණ නැහැ. ඉතින් මං ඒ අක්කගෙන් ඇහුවා අක්කී මේ මගේ මෙහෙම කොණ්ඩේ මෙහෙම යනවා මම මෙහෙම ට්‍රීට්මන්ට් එකක් කරා මට මෙහෙම නාන්න කිව්වා මං ගෙදර වොෂ් කරගත්තා දැන් ඒක නෑ කියලා. එයා කිව්වා එයාගේ කොණ්ඩේ මොකක් හරි නිකන් සෙටින් එකක් එහෙනම් කරන්නේ නැත්තේ ඒක වොෂ් කරාට පස්සේ යනවා කියලා. ඊට පස්සේ ආ බලලා ගියා නංගි ඔයයි කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙලා හොඳටම ඩැමේජ් වෙලා කරපු කෙනා හරියට කරලා නැහැ කියලා. ඉතින් ওই විදිහට තමයි මගේ කොණ්ඩේ මුලින්ම ඩැමේජ් වෙන්න පටන් අරගත්තේ. ඊට පස්සේ මම දැන් කරන්න දෙයක් නැහැනේ මොකද ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ අක්කා මට කිව්වා ඔයා කිසිම දෙයක් කොණ්ඩේට කරන්න එපා. අඩුම අවුරුද්දක්වත් කිසිම දෙයක් කරන්න එපා. ඔයාගේ කොණ්ඩේ වැවෙන්න දීලා ඔය එක කප යවන්න කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ විදිහට ඇත්තටම මගේ ජීවිතේ මං කරපු ලොකුම මෝඩකම විදිහට දකිනවා මම මගේ කොණ්ඩෙට ඒ කරපු ස්ට්‍රේට් ට්‍රීට්මන්ට් එක කියන්නේ ස්ට්‍රේට් කරපු එක ගැන මං ලොකුට ඒ කියන්නේ හරිම විදිහට කලකිරුණා ඒ කාලේ. මොකද මගේ හොඳට තිබ්බ කොණ්ඩයක්. ඉතින් මගේ අක්කි කෙනෙක් ඉන්නවා ඒ අක්කි මගේ කොණ්ඩෙට මාර ආසයි ඒ කාලේ. ඉතින් ඒ අක්කා මට ඊට පස්සේ කියනවා කොහේ හරි එයාට යන්න ඕන වෙනකොට එයා කියනවා අනේ ඔයාගේ කොණ්ඩේ රෙන්ට් එකට දෙන්න පුළුවන් නම් මට අර ඒ වගේ එච්චර හොඳ කොණ්ඩයක් තමයි මට තිබුණේ. ඉතින් මං කොණ්ඩේ ස්ට්‍රේට් කරලා පස්සේ ගොඩාක් කොණ්ඩේ ඩැමේජ් වුණා. මස්සාරයා කිව්වනේ කොණ්ඩේට මොකුත් කරන්න එපා කියලා. මං කොහොමද මාස 6ක් විතර කිසිම දෙයක් කරේ නැහැ. පුළුවන් තරම් ගෙදර පොල් තෙල් ගාලා මොකද ඒ කාලේ කිසිම ගාන කියලා මම ප්‍රොඩක්ට් එකක් දන්නෙත් නැහැ. මොකද අපි ඒ කාලේ ඇත්තටම ඔන්ලයින් යන්නේ ওই දේවල් නැහැ මොකුත්. ඊට පස්සේ කොහොම හරි ගෙදරිනුත් අහන්න තියෙන බැනුම් ටික ඔක්කොම අහගත්තා. අහන්න ඕන ඔක්කොම ටික අහගත්තා කරගෙන ඊට පස්සේ ටික කොණ්ඩේ වැවුණා. මම ඉතින් ඊට පස්සේ චුට්ට කපපු එක තමයි කරේ. මොකද මට ඕනුනේ ඒ ස්ප්‍රේ ටික යවා ගන්න. ඊට පස්සේ මම මගේ පළවෙනි hair color එක ඒකත් ගෙදරට හොරෙන් හැබැයි අම්මි දානවා. තාත්තා මොකුත් දන්නේ නැහැ. පළවෙනි hair color එක දාන්න කියලා අපේ ගෙවල් පැත්තේ ජායල ඒ ගෙවල් පැත්තේ කියන්නේ අපි ඉන්න ඒරියා එකට වඩා ටිකක් දුරයි ජායල සලන් එකකින් මම සලන් වල නම් නම් කියන්නේ නැහැ මොකද මම කරගත්තුවනේ. ඉතින් ජායල සලන් එකකින් මම මගේ කොණ්ඩේට පළවෙනි hair color එක දැම්මා. එතකොට කිසිම දන්නේ නැහැ බ්ලීච් කරලාද දාන්නේ නිකන්ද දාන්නේ ඕක මොකද දන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා දැම්මා. ඒගොල්ලෝ කොණ්ඩේ බ්ලීච් කරලා තමයි දාලා තිබ්බේ. හොඳටම කොණ්ඩේ යන්න ගත්තා. ඒකෙන් පස්සේ තවත් ඊට පස්සේ ආයෙ හිතාගත්තා ආයෙ නම් කරන්නේ නැහැ මොකොත් කියලා. ඊට පස්සේ ඔහොම යනකොට මට හොඳ සැලන් එකක් සෙට් වුණා. සැලන් එක මට හම්බුනේ ගොඩක් පහු වෙලා. ඒක ඇත්තටම මට කලින් හම්බුණා නම් අද මේ වෙනකොට මම හොඳින් ඉන්නවා. ඉතින් මම ඊට පස්සේ කොණ්ඩේට ගොඩාක් වද දුන්නා. දෙන්න තියෙන දසවද ටික ඔක්කොම දුන්නා. කොණ්ඩේ කලර් කරා අනේ කාලෙකට කොණ්ඩේ වැවෙනවා. මගේ හිප් එක ගාඩ් විතර වැවෙනවා. ඊට පස්සේ මං ආයෙ කොණ්ඩේ කපනවා. කොණ්ඩේ කපනවා කොයි මෙච්චරක් හරි විතරට කපනවා. ආයෙ වැවෙනවා ආයෙ කපනවා. ඔහොම කරලා හරියට මං කොණ්ඩේ කොටට කපන එක නැවැත්තුවේ 2020ද කොහෙද 20 හරියටම නැවැත්තුවේ 2020 මං කොණ්ඩේ මෙච්චරක් විතර වෙනකම්ම කැපුවා. ඒක වෙඩින් එකකට අපේ අයියා කෙනෙක්ගේ වෙඩින් එකට යන මං hair cut එකක් ඉල්ලුවා. ලේයර් hair cut එකක් ඉල්ලුවා නිකන් feathers type වගේ ඉල්ලුවාම එයා මගේ හැබැයි hair dress නම් නියමයි මට මතක ගිහාන් කියලා කවුරු හරි මට මතක ගිහාන් හරි විරාජ් හරි මට මතක නැහැ. ආවිරයි කියලා කොහෙද හරිද මට මතක නැහැ 2020 විතර මෙච්චරක් විතර කැපුවා කොණ්ඩේ. මම ඒකේ ෆොටෝස් දාන්නම්. මොකද මං ගාව හැම ෆොටෝ එකක්ම තියෙනවා. මොකද මං ඒ කාලේ ගොඩාක් මගේ Instagram එකට ෆොටෝස් දානවා. ඉතින් මම ෆොටෝ ගන්නවා. ඉස්කෝලේ යන කාලේ කරපු ස්ප්‍රේට් එක නම් ඇත්තටම ෆොටෝ නැහැ.
ඊට පස්සේ මම කොණ්ඩේ වවන්න ගන්නවා දිගටම වවනවා කියලා හිතාගෙන දැන් දිගටම කරන්න ගත්තා. ඊට පස්සේ තමයි මට ඒ සලන් එක සෙට් උනේ. ඒ සලන් එක නම් ඇත්තටම සලන් එකක් නෙවෙයි. ඒක නිකන් අර ලයිෆ් සේව් කරන තැනක් වගේ. මොකද මං කරන්න යන ගොංගඩ කිසිම දෙයක් මට කරන්න දුන්නේ නැහැ. එතන ආන්ටි ජෙනි ආදරෙන් මතක් කරනවා මම සහ best hairdresser and එයා all round කෙනෙක් වගේ මගේ හැම beauty කචල් එකම මම අහගන්නේ අන්නේ අකිගෙන්. එයාගේ නම කජිනි. එයාගේ නම එයා හරිම හොඳයි. මොකද මම කරන්න යන ආනන්දයක් එයා කියන ඕක කරන්න එපා මේක කරන්න ඕක කරොත් මේ විදියට කොණ්ඩ යනවා මෙහෙම වෙනවා කියලා. ඉතින් මගේ වාසනාවකට මම එන්න කලින් එයා දුබායි ආවා. මම දුබායි ආවා. ඉතින් මට මෙහෙත් එයා තමයි මම හැමදේම කරගන්නේ. මොකද අර ලස්සනයි කියලා හිතන හැමදේම කරන්න ගියාම එයා තමයි ඇවිත් කියන්නේ එයාගෙන් තමයි මම අහන්නේ කරන්න කලින් ඔක්කි මේක කරොත් මොකක් වෙයිද කියලා. ඉතින් එයා හැමතිස්සෙම මට කියනවා මෙහෙම කියන්නේ මම ඇහුවොත් මට කියනවා මෙහෙමයි පැටියෝ ඩැමේජ් වෙනවා. මේකයි කරනවා නම් මේ වගේ එකකින් කරන්න. ඉතින් ඇත්තට මේ වගේ කෙනෙක් ඉන්න එක හරිම වටිනවා. ඔයාලත් කන්දානයාවට ඉන්නවා නම් ඒගොල්ලන්ගේ සලන් එකට යන්න. ඒගොල්ලන්ගේ සලන් එක සලන් ජෙනි. හරිම හොඳයි. ඒ ස්ටාෆ් එකේ අයත් හොඳයි. අනික ආන්ටි හරිම හොඳයි. අනිත් එක හරිම රීසනබල් විදිහට තමයි ඒගොල්ලන්ගේ charges පවා යන්නේ. ඉතින් මං අර ඒක කිව්වේ මට ඒ සලන් එක ඇත්තටම කලින් හම්බුණා නම් මගේ කොණ්ඩෙ මෙච්චර ඩැමේජ් වෙන්නේ නැහැ. කොහොම හරි මම 2019 මම Instagram එකේ දැකලා ඔයිල් එකක් ඕඩර් කරනවා. ඒ ඔයිල් එක මට හරියටම මම ඒක ඕඩර් කරපු ඩේට්ස් නම් මට මතක නැහැ. ඒ උනාට මට දාන්න පුළුවන් මම දාන්නම්. ඒක ඕඩර් කරපු මැසේජස් මං ගාව තියෙනවා. මම 2019 තමයි ඒක ඕඩර් කරේ. මං දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් මොකක් හරි. මම ඒක ගන්න කාලේ ඒගොල්ලන්ගේ ෆොලෝවර්ස්ලා හිටියේ 500 ගාණක් හරි 600 ගාණක් හරි. ඒ කාලේ තමයි ඒගොල්ලෝ අලුතෙන්ම ඒ ප්‍රොඩක්ට් එක කරන්න ගත්ත කාලේ. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක දැන් මම තාමත් යූස් කරනවා. මම රට එන්න කලින් පාවිච්චි කරේත් ඒක, රට ආවට පස්සේ පාවිච්චි කරේත් ඒක. ප්‍රොඩක්ට් එකක් කියලා කොණ්ඩෙට ගාපු පළවෙනි හෙයා ඔයිල් එක ඒගොල්ලන්ගේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ හෙයා ඔයිල් එක ඒ කාලේ ඒ ගානට ඒ කාලේ 800 රුපියල් 800 කොහෙද උනේ පොඩි මිලිලිටර් 100. ඒක ආයුර්වේද විදිහට කියනවා. ආයුර්වේද එකක් සනාථ කළද නැති කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි සිංහල බෙහෙත් වලින් කියන්නේ සිංහල බඩු ඒ කියන්නේ දාලා හදන එකක්. කොළ වර්ග අනං මනං එහෙම දාලා ඔයගොල්ලෝ දන්නවත් ඇති ගොඩක් අය. ඉතින් ඒ ඔයිල් එකෙන් තමයි මගේ කොණ්ඩේ වැවෙන්න ගත්තේ. මට ඕන විදිහට කපන්න වැවෙන්න ගත්තේ. ඇත්තට මේ ඔයිල් එකෙන් මාසයක් එක දිගට හරියට එක දිගට කියන්නේ දවස් ගානෙන් කන්ටිනියස්ලි නෙවෙයි. ඔගොල්ලෝ නාන ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ තෙල් ගාගෙන දවස් දෙක ඉන්න. ඇත්තටම එහෙම ඉන්න එපා. එහෙම ඉන්නකොට කොණ්ඩේ ස්කැල්ප් එක ඔක්කොම තැම්බිලා තෙල් වලට කොණ්ඩේ යන එක වැඩි. මොකද ඒක මම කොණ්ඩේ යනකොට ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම විටමින්ස් ගන්න ඒ ඩොක්ටර්ගෙන් මම අහලා ඒ ඩොක්ටර් තමයි මට කිව්වේ ඩොක්ටර් ගුණරත්න. එයා තමයි කිව්වේ කොණ්ඩෙට තෙල් ගාගෙන ගොඩාක් වෙලා ඉන්නත් එපා. එතකොටත් කොණ්ඩේ යනවා කියලා. මොකද ස්කැල්ප් එක නිකන් අර තැම්බිලා එහෙම වුණාම කොණ්ඩේ ගැලවිලා යන්න බලනවා. ඒ නිසා නාන්න පොඩි වෙලාවකට කලින් ඔයිල් කරලා ඉන්න කියලා. ඉතින් මම ඊට පස්සේ ඒ කියපු විදිහට නාන්න කොහොමද මට අර තෙල් ගාන් ඉන්න බැරි නිසා නාන්න පැය 3කට 4කට කලින් කියන ඇද නානවා නම් මම උදේම ඔයිල් කරගන්නවා. ඊට පස්සේ
කොහොමත් පැය 4-5ක් ඉඳලා නානවා. ඉතින් ඒ ඔයිල් එක මම පර්සනලි යූස් කරලා දැන් අවුරුදු 8ක් විතර 2019 ඉඳන් මම පාවිච්චි කරා ඒ ඔයිල් එක. 8ක් නෙමෙයි 7ක් විතර. තාමත් මම ඒක තමයි ගාන්නේ. ඒක ටිකක් ස්මෙල් එක නම් අර අපි පීනසට දාන තෙල් තියෙන අන්න ඒ වගේ ස්මෙල් එක. මොකද ඒක නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදන නිසා. එහෙම සුවඳක් නැහැ. හැබැයි ඒ ඔයිල් එක මාරම විදිහට වැඩ කරනවා. දැන් ගොඩාක් ඔයිල් වර්ග තියෙනවානේ. ඉතින් මේක අවුරුදු 7ක් විතර තිස්සේ මම යූස් කරපු මගේ පර්සනල් අත්දැකීමෙන් මම කියන්නේ මේ මම දාන්නම් ෆොටෝස්. ඒ කියන්නේ මම ඒක යූස් කරන කාලේ යූස් කරන්න කලිනුයි කොණ්ඩේ වැවිච්ච විදිහම සහ මම කොණ්ඩේ කපපු කරපුවා ඒවත් එක්ක. ඉතින් දැන් නම් ටිකක් අඩුවෙන් ගෑවෙන්නේ. මොකද ආයෙ මට ගෙන්න ගන්න විදිහක් නැතුව ඉන්නේ. මම දැන් එන කෙනෙක් අතේ ආයෙ ගෙන්න ගන්න ඕනේ. මම ගන්න මුල් කාලේ තිබුණේ ඔයිල් එක විතරයි. ඊට පස්සේ එක ප්‍රොඩක්ට්ස් ආවා ගොඩාක්. ඒ කියන්නේ ෆුට් ක්‍රීම්ස් ආවා, අන්ඩර් අයි ක්‍රීම්ස් ආවා, hair oil, face wash ගොඩාක් ඒවා ආවා. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ගත්තේ hair oil එක මුලින්ම ආවේ පොඩි බෝතලයක්. දැන් නම් ලොකු බොටල්ස් තියෙනවා. සහ දැන් කොණ්ඩේ වැවෙන්න growth වලටම වෙනම ඔයිල් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ කාලේ තිබ්බේ එකයි විසෙක හර්බල් කියලා එක ඔයිල් එකයි තිබුණේ. මගේ පළවෙනි පැකේජ් එකේ ෆොටෝස් උත් තියෙනවා. මම ඒකත් දාන්නම් ඩේට්ස් එක. මේ කොහෙන් හරි මම දාන්නම්. ඉතින් මම මේ ඔයිල් එක ගත්තේ දැන් අවුරුද්දකට හරි දෙකකට හරි කලින්. මේ බොටල් එක ගණන් ගන්න එපා. මම මේක මයික්‍රෝවේව් එකට නිකන් දාලා ටයිම් එක වැඩි වෙලා ඒක ඇඹරුණා. මේ තියෙන ඔයිල් එක ඔයගලන්ට පේනවා ඇති කෙලියෙත් ඔයිල්. හරිද? මේක තමයි normal hair oil එක ඒගොල්ලන්ගේ. තව එකක් තියෙනවා. ඒක දැන් අලුතෙන් ඒගොල්ලෝ කරන ප්‍රොඩක්ට් එකක්. දැන්ම නෙමෙයි දැන් ටිකක් කල් ඒක පටන් ගන්න. මේක hair growth වලටම තියෙන ඔයිල් එකක්. ඉතින් මේකට තමයි කොණ්ඩේ වැවෙනවා කියලා කියන්නේ. කර්ල්ස් වලට තමයි මේක ගොඩක්ම තියෙන්නේ. හැබැයි මම මේකත් ගෙන්න ගත්තා. මේකයි දෙකම එකට දාලා චුට්ටක් රත් කරලා තමයි මේක හොඳට කොණ්ඩේට ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් කොණ්ඩේ වවා ගන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ගන්න කියන්නේ කැමති නම් ගන්න. දැන් ටිකක් ගණන්. හැබැයි ගානේ හැටියට ගොඩාක් කල් යූස් කරන්න පුළුවන්. මොකද බොහොම පොඩි ප්‍රමාණයක් තමයි කොණ්ඩේට දාන්න ඕනේ. ගොඩාක් තෙල් ගොඩාක් දාපු පළියට කොණ්ඩේ හැම වැවෙන්නේ නැහැ. ඇඟිලි වලට අරගෙන චුට්ටක් මසාජ් එකක් දාගන්න. අත් දෙකෙන් ඔය එක දේවල් වලින් කරනකොට අත් වලින් මේ ෆින්ගර් ටිප්ස් වලින් කරගන්න. ඉතින් ගොඩක් ස්කැල්ප් වල තියෙන ඔය මොනවාද ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්න වලටත් ඒක ගොඩක් වැඩ කරනවා. මම උගලන්ට දාන්නම් මගේ කොණ්ඩේ වැවිච්ච ඉක්මන. දැන් නම් මේ මං ගිය අවුරුද්දේ ආයි කැපුවා. ගිය අවුරුද්දෙත් කැපුවා. මේ අවුරුද්දේ මුලත් මම ටිකක් කොට වෙන්න කැපුවා. මොකද මං මෙහෙ රෑට දවල්ට වතුර රාස්නේ නිසා මං රෑට නාලා කොණ්ඩේ ඩ්‍රයර් කරනවා. ඉතින් දැන් කොණ්ඩේ ගොඩක් ගිහිල්ලා ගොඩාරියක් ගිහලා ඩුබායින ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් ඕක කොණ්ඩේ යන එක. ඉතින් මම ඔයගලන්ට ඒ ඔයිල් එක ගැන කියන්න ඕන කියලා හිතුනේ. මෙහෙන ගොඩාක් අය අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මොන හරි ඔයිල් එකක් තියෙනවද බොන්න මොන හරි තියෙනවද මෙහෙන ගොඩක් අයට ඒ ප්‍රශ්න තියෙනවා. සහ ලංකාවෙත් ගොඩක් අයට කොණ්ඩේ යන ප්‍රශ්න තියෙනවා. මොකද සමහර අයට තියෙනවානේ ඔය ඩැන්ඩ්‍රෆ් වලට කොණ්ඩේ යනවා, හෝමෝන්ස් වල චේන්ජස් වලට කොණ්ඩේ යනවා, එක කෙමිකල්ස් වලට කොණ්ඩේ යනවා. ඉතින් මේක පාවිච්චි කරා කියලා වෙන ෂැම්පූ පාවිච්චි කරන්න එහෙම එකක් නෑ. මොකද මම මේගොල්ලන්ගේ ෂැම්පූ ගෙන්න ගත්ත, කන්ඩිෂනර් එකත් ගෙන්න ගත්ත. ෂැම්පූ එක නම් ගෑවා. ඇත්තටම කිව්වොත් කන්ඩිෂනර් එක ගෑවේ නෑ. මේ තියෙන කන්ඩිෂනර් එක දැන් මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා මතක් වෙච්චලාමට කන්ඩිෂනර් එක හොයාගත්තේ මම. මේකේ ඩස්ට් එක පවා තියෙනවා මේ මෙතන.
මේ කන්ඩිෂනර් එක ඇත්තටම මං ගෑවේ නැහැ. මොකද ඒක ටිකක් too oily මගේ ඔළුවට. ගෑවට පස්සේ ඔයිල් එක හිටිනවා. ඒ නිසා මං එක පාරක් පාවිච්චි කරා. ඊට පස්සේ ගෑවේ නැහැ. දැන් මේක කාට හරි දෙන්න ඕනේ. මොකද ඒක අලුත් පිටමයි තියෙන්නේ. හරිද? ඉතින් මං ඒගොල්ලන්ගේ තව මොයිස්චරයිසර් එකක් ගෙන්න ගත්තා. මොකද මං අර නිතරම කොණ්ඩේ ඩ්‍රයි කරන නිසා ගොඩක් ඩ්‍රයි ඔයගොල්ලන්ට පේනවා ඇති. ගොඩක් ඩ්‍රයි වෙලා තියෙන කොණ්ඩේ ඒගොල්ලන්ගේ තියෙනවා එක එක විදිහ මොයිස්චරයිසර්ස්. ඉතින් මම මේ මොයිස්චරයිසර් එක ගෙන්න ගත්තා. මේක මාර පිච්චමල් සුවඳ. ඒක මාර සුවඳයි. ඉතින් මේකත් උනේ 1600ක් මේක. මේව නම් ඉතින් කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පාවිච්චි කරන්න ඕනෙමයි කියලා නැහැ. ඒක මං ගෙන්න ගත්තේ අර මගේ මොකද මං ඔය හීට් ප්‍රොටෙක්ෂන් ගාලා ඒ මොනවා කරත් කොණ්ඩේ ටිකක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් මම ගාන ෂැම්පෝ ඒ දේවල් වල මොන හරි ඕනේ නම් මට කියන්න. මම ගාන ෂැම්පෝ නම් මම දැනට නම් ගාන්නේ ලෝරියල් එකේ ෂැම්පෝ එකක්. ඉතින් ඒව ගැන ඒ වගේත් හොඳ බෙස්ට් රිසල්ට්ස් තියෙන ෂැම්පෝ තියෙනවා. මම ඒව ගැනත් කියන්නම්. මට අද වැඩිපුරම කියන්න ඕන වෙලා තිබුණේ මේ hair oil එක ගැන. ඉතින් මේක තමයි මම මෙච්චර කල් යූස් කරපු hair oil එක. අවුරුදු 7ක් 8ක් විතර 2019 ඉඳන් දැන් වෙනකන් යූස් කරපු hair oil එක මේක. එයාලා මාව හොඳට දාන්නවා. මොකද මම ගන්න මේගොල්ලන්ගේ hair ඒ කියන්නේ hair care වලට තියෙන ඒවා තමයි මම ඒගොල්ලන්ගෙන් purchase කරේ ඒ කාලේ ඉඳන්ම. ඉතින් මම බය නැතුව රෙකමන්ඩ් කරලා කියනවා ඒ hair oil එක මාර විදිහට වැඩ කරනවා. ඔයගොල්ලෝගේ කොණ්ඩේ වවා ගන්න ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය කියන්නේ oil එකක් හොයනවා නම් බය නැතුව විසික herbals use කරලා බලන්න. දැන් ඒගොල්ලන්ගේ branches ඇරලා තියෙනවා ලංකාවේ. මං ගන්න කාලේ නම් branches වත් shop එකක්වත් කිසිම දෙයක් තිබුණ නැහැ. දැන් නම් ඒගොල්ලන්ගේ branches තියෙනවා ලංකාවේ හැමතැනම. ඉතින් යූස් කරලා බලන්න. ඇත්තට මේ ඔයිල් එක හොඳයි. මම දැක්ක තව ඔයිල්ස් තියෙනවා. මම දැන් ඉස්සරහට එක ඔයිල් එකක් යූස් කරන්න බලාගෙන ඉන්නවා. මොකද මම දැන් කාලයක් තිස්සේ මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් යූස් කරා. මම කියන්නේ ඒක හොඳ නැතුව නෙවෙයි. මම වෙන ඔයිල් එකකුත් හිතේ තියාගෙන ඉන්නවා යූස් කරන්න. ඒක ගැනත් මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. හැබැයි ඒක පාවිච්චි කරලා ඉවර වෙලා. මොකද මට ඒක පාවිච්චි කරන්න නැතුව කාටවත් අප්ඩේට්ස් දෙන්න බෑ. කොහොම හරි මට ඕන වෙලා තිබුණේ මේ ඔයිල් එක ගැන ඔයගොල්ලන්ට කියන්න. මොකද මං වගේම කොණ්ඩ වලට වද දීලා ප්‍රශ්න ඇති කරගත්ත ගෑන් ළමයි ඕන තරම් ඉන්නවා. ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් දැන් ගිහිල්ලා. මම ඔයගොල්ලන්ට මගේ කොණ්ඩේ දැන් ෆොටෝ එකක් කොහෙන් හරි දාන්නම්. සහ මම කොණ්ඩේට බොන සප්ලිමන්ට් මම වෙන කිසිම දෙයකට සප්ලිමන්ට් බොන්නේ නැහැ. මම ටෑන් ස්කින් එකක් තියෙන කෙනෙක්. මම සුදු කෙනෙකුත් නෙවෙයි. ඉතින් මං එහෙම මුකුත් හැමට කියලා එහෙම බොන කෙනෙක් නෙවෙයි. මම කොණ්ඩේට නම් කොණ්ඩේටයි නියපොතුවටයි ගත්තා. මොකද මගේ නියපොතුව ටිකක් වීක් වෙලා තිබුණේ. මේ කියන්නේ දැන් මාස 8ක විතර ඉඳන් මගේ නියපොතු කැඩෙනවා. මන් දන්නේ ඇයි කියලා. සමහර විට විටමින් ඇඟේ අඩු ඇති. මං සනීප නැතුව හිටියා කාලයක්ම. ඉතින් මම දැන් කොණ්ඩේට ගන්නවා සප්ලිමන්ට් එකක්. ඒ සප්ලිමන්ට් එක කියන්නේ මල්ටි විටමින් එකක්. ඒක ගැන දැනගන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් හරි පර්සනල් මැසේජ් එකක් දාන්න. එක හොඳයි. කමෙන්ට් එකක් දාන්නට වඩා කැමති කෙනෙක් මට මැසේජ් එකක් දාන්න. මගේ Instagram username මම දාන්නම්. ඉතින් මොකද මට ගොඩක් Instagram එක හරහා තමයි messages එන්නේ ඒව ගැන. ඉතින් මම දාන්නම්. ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් මට DM එකක් දාන්න. මම මගේ ඒ සප්ලිමන්ට් එක ගැන කියනනම් ඒ සප්ලිමන්ට් එකත් best results තියෙනවා මට. මොකද මගේ nails වැවෙනවා. දැන් මේ කපලා දැන් කොටටම කැපුවා. මොකද දිග වැඩි. හරිද? මේ මගේ කියන්නේ ඩැමේජ් වෙලා තිබුණේ nails මේක බොන්න කලින්. දැන් හොඳටම වැවෙනවා. ඉක්මනට වැවෙනවා. දවස් 3න් 4න් nails වැවෙනවා. ඒක පේනවා. මොකද මේ මම මේ nail polish ගාලා තියෙන ඒවා ඔක්කොම ඉස්සරහට එනවා.
ඉතින් අනික මාරම හයියයි මගේ නියපොතු මෙහෙම නැමෙනවා ඉස්සර. දැන් නැමෙන්නේ නැහැ. හරිම හයියයි. ඉතින් මම ඒක ගැනත් ඔයගලන්ට දැනගන්න ඕනේ නම් විතරයි. මොකද හැමෝම සප්ලිමන්ට්ස් අනම්මනම් බොන්න කැමති නෑනේ. ඒ කියන්නේ ඩැමේජ් එකක් වෙයි. කියන්නේ ඇතුලෙන් ඇඟට හොඳ නැතුව ඇති අර එහෙම හිතන අය ඉන්නවනේ. ඒ නිසා දැනගන්න කැමති අය කියන්න. මම එතකොට ඒ සප්ලිමන්ට් එක ගැන කියන්නම්. ඒක මම තාම බොන ගමන් ඉන්නේ. අනික ඒක ඒ ගාන හැටියට හරිම worth. මොකද ගොඩාක් අය බොන එකක්. හැබැයි ඒක මම දැකලා නෑ ලංකාවේ අය පාවිච්චි කරනවා. මම මෙහෙන් තමයි ඒක ගත්තේ. ඉතින් ඒක ගැන කාට හරි දැනගන්න ඕනේ නම් මට මෙසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. එතකොට මම ඒක ගැනත් කියන්නම්. මට කියන්න ඕනලා තිබුණේ මේ ඔයිල් එක ගැන සහ මේ ප්‍රොඩක්ට්ස් ටික ගැන. ඉතින් ඇත්තට මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ගොඩක් හොඳයි කොණ්ඩෙට. ඒ කියන්නේ ඔයිල් එක ඒ ටික ඇත්තටම ගොඩක් හොඳයි. මම මගේ දැන් කොණ්ඩෙත් ෆොටෝ එකක් දාන්නම්. දැනුත් මගේ කොණ්ඩේ හැම ලොකු හෙල්දි හෙයා එකක් නෙමෙයි. ඒත් මම ගොඩාක් අර ඩ්‍රයර් කරනවා අනම්මනම් නිසා තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. මොකද මම රැට නානවා. ඒ නිසා මෙහි වතුර ගොඩාක් රස්නේ දවල්ට. මේ ඔයගලන්ට පේනවා ඇති මේ පොඩි කොණ්ඩේ බේබි හෑර්ස් වැවිලා තියෙනවා. ඒ අර මම බොන මල්ටි විටමින් එකට. ඉතින් ඔයගලන්ට කොණ්ඩෙට ගානේවා කොණ්ඩෙට බොනේවා මොන හරි ඒ සම්බන්ධව දේවල් දැනගන්න තියෙනවා නම් මට මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. මගෙන් අහන්න. මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා. මොකද මම කිසිම දෙයක් යූස් කරන්නේ නැතුව කියන්නේ නැහැ. මොකද හේතුව මට ඒ දේවල් වෙලා තියෙන නිසා මම ඒක කියන්නේ නැහැ කාටවත් මේක කරන්න ඒක කරන්න කියලා. මොකද මට ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා. මම අර කරපු Pretty Beauty ප්‍රොඩක්ට් එක ගැනත් ගොඩාක් අය අහලා තිබ්බා. ඇත්තටම මට හරි සතුටුයි. එහෙම මං කරපු දෙයක් ගැන හැමෝම අහනවා. සහ ඒක ගාන අයත් මට මැසේජ් දාලා තිබ්බ. ඇත්තටම මේගොල්ලෝගේ ප්‍රොඩක්ට් හරිම හොඳයි. ක්‍රූ එක හරිම හොඳයි. ඒ අක්කා මාර හොඳයි. මම ඔයගලන්ට දාන්නම් තව ටික දවසකින් කියන්නේ හෙට මේ අනිද්දා මම ඕඩර් කරපු අනිත් Pretty Beauty products උත් එනවා දුබායි වලට මට හම්බෙනවා. මම ඒවත් දාන්නම්. ඔයගලන්ට පේන ඇති මගේ කොණ්ඩේ ගොඩක් dry වෙලා තියෙන්නේ. මේ මම last time ලංකාවෙන් එන්න කලින් ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජූන් වල මම දාපු hair color එක මේ මෙතනට වෙනකන් වැවිලා තියෙන්නේ. ඒකත් මම දැම්මේ ඒ සලෝන් එකෙමයි. ඒගොල්ලන්ගේ මාරම quality product වලින් ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒ ආන්ටි හරිම හොඳයි. කොණ්ඩෙට කිසිම ඩැමේජ් එකක් වුණ නැහැ මගේ. මොකද සමහර අයට කොණ්ඩෙට කලර්ස් දැම්මට පස්සේ කොණ්ඩේ ගොඩක් යනවා, ඩැමේජ් වෙනවා, පෆ් වෙනවා. එක දේවල් වෙනවා. ඒකට හේතුව මං හිතන්නේ බ්ලීච් කරලා දාන නිසා. මම කවදාවත් මම කොණ්ඩෙට බ්ලීච් කරලා කලර්ස් දැම්මේ නැහැ. ඉතින් ඕගොල්ලොත් කලර්ස් දාන අය ඉන්නවා නම් කොණ්ඩේ බ්ලීච් කරන්න නැතුව කලර්ස් දාන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. කලර්ස් දාන අයට. මොකද කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවා බ්ලීච් කරාම. ඒක දාන කලර් එක අනුව ඇත්තට වෙනස් වෙනවා. මම ඒක සම්බන්ධව ලොකුවට කතා කරන්නේ. මම ඒක ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. මට හම්බෙච්ච ඇඩ්වයිස් එකක් තමයි මම ඔයගලන්ට කියන්නේ. ඉතින් වෙන තව ඔයගලන්ට මොන හරි දැනගන්න ඕන මොන හරි සම්බන්ධ මෙහි දේවල් මෙහි පාවිච්චි කරන දේවල් බොඩි කෙයා කනබුන දේවල් ඔයගලන්ට මොන හරි දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මෙහෙට එන්න ඉන්නට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් ජොබ්ස් ගැන මොනවම හරි ඔයගලන්ට දැනගන්න ඕන නම් මට මැසේජ් දාන්න. ඔය DMs දානවා වගේම දාන්න. මම එන වීඩියෝස් වලින් ඒව ගැන කියන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් අස්යි. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. ලයික් එකක් දාගෙන යන්න. මේක තමයි මම යූස් කරන්නේ. ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරන අය ඉන්නවා නම් මේකේ
කොහොමද ඔයගලන්ට තියෙන රිසල්ට්ස් කියලා මට කියන්න. මගේ රිසල්ට් තමයි මේ. මගේ පර්සනල් රිවිව් එක. මම කැමැත්තෙන් කරන රිවිව් එක තමයි මේක. ඉතින් අද වීඩියෝ එක එච්චරයි. මේක බලපු හැමෝටම ගොඩාක් thank you. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.